අදයි ගෞතම තථාගත බුදු පියාණන් පිරිනිවන් පෑවේ. අදයි ගෞතම තථාගත බුදු පියාණන් පිරිනිවන් ඉපදුනා කිව්වහම සතුටු වුණානේ. බුදු වුණා කිව්වහම තවත් සතුටු වුණා. වැඩි වුණා සතුට නේද? ඉපදුනා කියනකොට සතුටු වුණා. බුදු වුණා කිව්වහම තවත් ගොඩක් සතුටු වුණා. උපරිම සතුටු වුණා. පිරිනිවන් පෑවා කිව්වහම හිතට අප්‍රමාණ දුකක් ආවා. අප්‍රමාණ දුකක් ආවා. නමුත් මේ අවස්ථා තුනම සිදුවීම් තුනම හඳුන්වන්නේ එක වචනයකින්. උපත සැපයි විපත දුකයි කියලා නෑ. බුදු උපත බුදුහාමුදුරන්ගේ විපත දෙකම අපට එකයි. දෙකම තුනම මංගල කාරණා නේද? ඉපදීමත් මංගල කාරණාවක්, බුදු වීමත් මංගල කාරණාවක්, පිරිනිවන් පෑමත් මංගල කාරණාවක්. තෙමඟුල පුළුවන් ද ගලප ගන්න එක. තෙමඟුලම එකයි කියන්නේ. දැන් අපි උපදිනකොට ආදරේ. අපි උපදිනකොට සතුටු වෙනවා. හරි නම් අඩන්න එපා. මේ නමුත් ඕගොල්ලන් අඩන්න පුරුදු වෙලා තියෙන්නේ කොයි වෙලාවද? මරුණාම නෙමෙයි. ඉපදුනාම අඩන්න ඕනේ. ඇයි? ආනේ ඔයත් තාවත දුක් විඳින්න ඔයත් තාවත මේ ලෝකේ දුක් විඳින්න අපි මේ දුක් විඳිනවා මදිවට ඒ මිනිස් ලෝකේ දුක් විඳින මිනිසුන් ගැන විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ බැලුවේ සකල ලෝකවාසී සත්‍යයාම දුකින් පෙළෙන බව බුදු වෙන්න ඉස්සරලා දැක්කා. බුදු වීම සඳහා පෙරම් පුරන්න තීරණය කළෙත් සත්වයෝ දුක් විඳින නිසායි. ඔක්කොම දුක් විඳිනවා මේ ලෝකේ. හැමෝම දුක් විඳිනවා. කවදද මේ දැක්කේ? බුදු කෙනෙක් බුදු වෙලාද? නෑ බුදු වෙන්න කල්ප ගානකට ඉස්සරලා බෝසතාණන් වහන්සේ දැක්කා මේ සත්වයා දුක් විඳින බව. මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බපානිනං පූරිත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තම පූරිත්වා පාරමී සබ්බා පෙරම් පුරන්න හිතුවෙත් ඔන්න ඔය නිසයි. සත්‍යයා දුක් විඳිනවා දැක්කහම දුකින් මුදවා ගන්න උන්වහන්සේට හිතුණා. හැබැයි ඒ වෙලාවේ උන්වහන්සේට බෑ. දුකින් නිදහස් කරන්න ඕනකම තිබ්බට කරුණාසිතක් පහළ වුණාට පිහිට වෙන්න බෑ. පිහිට වෙන්න බෑ. කරුණාව හිතේ තියෙනවා. කෙනෙක් දුකටපත් වුණාම ඒ දුකින් මුදවා ගැනීමේ චේතනාව මේ කරුණාව කියලා කියන්නේ නේද? කරුණාව තිබුණාට දුකින් මුදවා ගන්න බෑ. ඇයි? තමනුත් දුක් විඳින නිසා. තමනුත් දුක් විඳිනවා නම් අනිත්
අය දුක් විඳින එකෙන් වළක්වන්න බෑ. දැන් තේරුණාද ඒක? එහෙනම් මොකද කරන්න ඕන? තමන් ඉස්සරලා දුකින් මිදෙන්න ඕනේ. දුක අවබෝධ කරගෙනම දුකින් නිදහස් වෙන්න ඕනේ. බෝසතාණන් වහන්සේ අන්න ඒ සඳහා තමයි පෙරම් පිරුවේ. දුකින් නිදහස් වීම. ඕරෙත්වා පාරමී සම්පා. උන්වහන්සේ පෙරම් පුරන්න පටන් ගත්තා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් පෙරම් පුරන්න පටන් ගත්තා. නැත්තම් මේ සත්‍යයව දුකින් ගලව ගන්න, මුදවා ගන්න උන්වහන්සේට බෑ. උන්වහන්සේට බෑ පිට වෙන්න. ඇයි? උන්වහන්සේ දුක් විඳිනවනේ. තමන් දුක් විඳිනකොට පුළුවන් ද තව කෙනෙක් දුකින් මුදවන්න? පුළුවන්ද? හොඳට ওই කාරණාව ගැන හිතන්න දැන් ටික වෙලා. තමන් දුක් විඳ තව කෙනෙක් දුකින් මුදවන්න පුළුවන්ද? බැරි. එහෙනම් මොකද කරන්න ඕනේ? තමන් දුකින් නිදහස් වෙන්න ඕනේ ඉස්සල්ලා. බෝසතාණන් වහන්සේ කලේ ඔන්න ඕක. මොකද්ද? ඔක්කොටම ඉස්සරලා තමන් දුකින් නිදහස් වුණා. තමන් දුකින් නිදහස් වුණා. දුක අවබෝධයෙන් දුක නැති කළා. දුකට හේතුවක් එක්කම නැති කළා දැම්මා. දුකක් නැති කළා. දුකට හේතුවක් නැති කළා. ඒ අනුන්හාට පුළුවන් දුක් නැති නිවන සාක්ෂාත් කරගන්න හරි මාර්ගය හොයාගන්න. හරි මාර්ගයේ ඔස්සේ සීල සමාධි ප්‍රඥා වඩලා ඒ ත්‍රිශික්ෂාවන් වලින් හොඳට කය වචනයි සිතයි තුන් දොරම හොඳට හික්මවාගෙන ජයගත්තා. ජයගන්න පුළුවන් බව ඉපදිච්ච දවසේම දැනගත්තා. සිද්ධාර්ථ කුමාරයා කියලා මහ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේම පුංචි කුමාරයාට තේරුණා මට පුළුවන් මේ දුකින් නිදහස් වෙලා ලෝකේ අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙන්න. ඔය අවබෝධය, ඔය හැඟීම හිතට අරගෙන තමයි ඉපදිච්ච දවසේ මාර ලස්සන ගාතාවක් කියුවේ. කදපුතේ ගාතාව. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච දවසේම කියපු ගාතාව. Quando lui è nato, appena nato, lui ha detto una frase, Aggo hamasmin lokas. Come diciamo? Aggo hamasmin lokas. Jitto hamasmin lokas. Setto hamasmin lokas. Ayamanti majati nattidani punambavo. ඉපදිච්ච දවසේම ඔක කියා ගන්න පුළුවන් වුණා. ඉපදිච්ච දවසේම උන්වහන්සේට පෙනුණා අනාගතේ Tamanට කොතරම් ඉහළට හිත දියුණු කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ පුදුම හැකියාව. සසර පුරුදු කරන ලද පාරමී බලය නිසා ඉපදිච්ච දවසේම උන්වහන්සේ කරන දේ කිව්වා. කරන දේම කිව්වා.
කරන දේම කියන එක මහ ලොකු ගුණයක් ඒක. ඒකට කියනවා යථාවාදී තථාකාරී කියලා. මොකද? යථාවාදී තථාකාරී කියන වගේම කරලා පෙන්නනවා. හැමෝම එහෙමද? ඔය කිව්වට කරන්නේ අපි බලයටපත් වුණොත් කරනවා කියලා කියන්නේ කොහොමද? බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේම කිව්වා මොකද්ද? මම ලෝකයට ආග්‍ර වෙනවා, දේශ්ඨ කෙනෙක් වෙනවා, ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා. ඒ කියපු දේ කරලා පෙන්නුවේ නැද්ද? ඒ වගේම දවසක කරලා පෙන්නුවා. ඒක කිව්වෙත් වෙසක් පොය දවසක, ඒක කරලා පෙන්නුවේ තවත් වෙසක් පොය දවසක. අන්න කියපු දේ කරලා පෙන්නුවා. මම ලෝකෙට අග්‍ර කෙනෙක් වෙනවා කියලා කිව්වා වගේම උන්වහන්සේ අග්‍ර කෙනෙක් වුණා. බුදු කෙනෙක්ට සමාන කරන්න බෑනේ තව කෙනෙක්. ඒ தත්ත්වයට එක්ක ගලපන්න බෑ ඒ পদවිය. බුදු পদවිය වෙන කිසිම পদවියක් එක්ක ගලපන්න බෑ. ශ්‍රේෂ්ඨ পদවිය. අග්‍ර পদවියක්. ජේෂ්ඨ পদවියක්. ඉතින් මේ পদවියේ තියෙන අග්‍ර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ ඉපදිච්ච දවසේම කිව්වා ලෝකෙට. ඒ විතරක් නෙමෙයි බලන්න අන්තිම පදේ කියනවනේ. අයමන්තිමා ජාති නත්තිදාඩි ගුණපව. මේක තමයි මගේ අන්තිම උපත. මේක තමයි මගේ අන්තිම උපත. ආයෙනම් මම උපදින්නේ නැහැ. නත්තිදාඩි ගුණපව. දැන් අපි කවදාද ඔය උදාහරණය අනන්නේ? ආයෙනම් මම උපදින්නේ කියලා නිකන්වත් කියනවද ඔයගොල්ලෝ? එහෙම කියනවා සමහරව. හැබැයි කිව්වට කරගන්න බැරි වෙනවා. කියනවා තමයි. අනේ ආයෙනම් මං උපදින්නේ කියලා. දැන් මේ පහුගිය කාලේ ලංකාවට ගියා කට්ටිය. ආයෙනම් මං ඉතාලියට එන්නේ මං යනවා ලංකාවට කියලා. මෙහෙට ආපු ගොඩාක් අය ගියා. ඊළඟ ටික කාලයක් යනකොට මෙන්න ආයෙ ඔක්කොම එනවා. අර එන්නේ කියලා කියපුවා. අදිෂ්ඨානේ නෑ. වීරිය නෑ. අදිෂ්ඨානේ තියෙනවා නම් කිව්වොත් කිව්වම තමයි. ආයේ ඒක වෙනස් වෙන්නේ නෑ. බෝසතාණන් වහන්සේ කිව්වනේ ආයෙනම් මං උපදින්නේ නෑ කියලා. ඉතින් බුදුහාඳුර ආයෙ ඉපදෙනවද? මේ මෙතන ඉන්න බුදුරු ආයෙ නැවත උපදීද අනාගතේ? අනාගතේ ආයෙ බුදු වෙන්නේ නැහැ. අනාගතේ බුදු වෙන්නේ වෙන බෝසත් කෙනෙක්. දැන් අපි දන්නවා ඒ බෝසතාණන් වහන්සේ කවුද කියලා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඉතින් ඔය සමහරු බෙරු කරනවා මේ ආත්ම භාවයේ අපි නිවන් දකින්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ තමයි නිවන් දකින්නේ. එහෙම හරි කමන්නේ නිවන් දකින්න ලැබුණොත් හොඳයි. ඒ අවස්ථාවේදීත් මග ඇරුණොත් එහෙම. ඊළඟට ආය බුදු කෙනෙක් පහළ වෙන්න කොච්චර කල් යයිද? මේ කල්පාන්තරයේ තමයි ඔය බුදුරු පහළ වෙන්නේ. මේ තාම එක බුදු කෙනෙක් ඉන්නවා. මේ මහා පත්‍ර කල්පෙට පහළ වෙන්නේ. ඊට පස්සේ ආයෙ එන්නේ අබුද්ධෝත්පාද කාලය. ඒ කියන්නේ බුදුරු නැහැ. බුදුරු නැති කාලෙට කියන අබුද්ධෝත්පාද කාලය. ඉතින් අපි ඉපදෙලා ඉන්නේ අබුද්ධෝත්පාද කාලයකදී නෙමෙයි. බුද්ධෝත්පාද කාලයේ. ඒ නිසා අපට බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න පුළුවන්. තාම අපි බුදුදහම අහනවා.
ඒ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ත්‍රිපිටක ධර්මයේ තාම එක වචනයක් එක අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් වෙලා නැහැ. සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං ඊ දහම ඊ විදිහටම තියෙනවා. දැන් බලන්න පහුගිය දවස්වල ලංකාවේ ශ්‍රී දලදා වහන්සේ පෙන්වනවා. ඒ දලදා වහන්සේ තාම තියෙනවා. ඒක නැති වෙනවද? නෑ. උන්වහන්සේ අදිෂ්ඨාන කළා තියෙනවා. අදිෂ්ඨාන කර පිරිනොම් පාන්න ඉස්සලා අදිෂ්ඨාන කරපු දේවල්. සද්ධර්මයක් එහෙමයි. සද්ධර්මයක් අදිෂ්ඨාන කළා තියෙන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් බෑ. ඔය එක එක හාමුදුරුවෝ එක එක බහුබෝධ කිව්වට වෙනස් කරන්න වෙන කාරණා මිශ්‍ර කරන්න බැගරුවාට ඒක වෙන්නේ නැහැ. සද්ධර්මයේ කියන එක නිර්මලව පවතිනවා පින්නතුනි. තාම නිර්මලව පවතිනවා. ඒක වෙනස් කරන්න දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේන ජීවාලෝකස්මි. ලෝකේ දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට කිසි කෙනෙකුට බෑ මේ ශ්‍රී සද්ධර්මයේ වෙනස් කරන්න.